තෙරුවන් සරණයි. සුබ දවසක් වේවා. එළබෞද්ධ නාලිකාවෙන් ඔබ වෙත ඔබගේ ධර්මයේ ගැඹුරින් හදාරීමට අවශ්‍ය දැනුම ඥානය ලබා දීමටයි මාගේ ඒකායන ප්‍රාර්ථනය. ඒ වගේම තමයි සීලයෙන් ගුණයෙන් ඉතා උසස් තත්ත්වයකට යාමට ශ්‍රී ලංකාවේ සිටින බෞද්ධ ජනතාවට අවශ්‍ය ධර්මය තමන්ගේ සිතැඟි පරිදි තමන්ගේ නිවන කරා යන ගමන සාක්ෂාත් කිරීම සඳහා හෙළ බෞද්ධ නාලිකාවෙන් උතුම් වූ කර්තව්‍යයක් කරගෙන යාමට ඔබගෙන් මනා සහයෝගයක් ලැබීම ගැන මම සතුටු වෙනවා. ඉදිරියටත් මෙම නාලිකාවෙන් විදහා දැක්වෙන සියලුම ධර්ම දේශනා යථාර්ථයක් කර ගැනීමට හා නිවන කරා යොමු වීමට කැමති අයට අතහිත දීමට ඔබගේ නුමසුරු දායකත්වය මා බලාපොරොත්තු වෙනවා. ඉතින් ධර්ම දේශනා ඉදිරියට කරගෙන යාමත් මෙම නෛර්යානික ධර්මය චිරහත් කාලයක් පවත්වා ගැනීමටත් මාගේ එකම අදිටනක් බවට පත් කර ගැනීම තුළින් ධර්මය තුළින් ජීවිතය ගත කිරීම හා ඒ නිවන කරා යොමු කිරීම හා සංසාරගත බැඳීම් නැවත නැවත අලුත් කර ගැනීම සඳහා මෙම නාලිකාව මා යොදා ගන්නවා. මෙම හෙළ බෞද්ධ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකන් එක ක්ලික් කරලා බෞද්ධයෙකු වශයෙන් මෙම නාලිකාව ඉදිරියට පවත්වාගෙන යාමට අපට සහයෝගය ලබා දෙනමින් මම කාරුණිකව ඉල්ලා සිටිනවා. ඒ වගේම මෙම ධර්මය චිරහත් කාලයේ පවත්වා ගැනීමට මෙම ධර්මය ගොඩක් මිනිසුන් අතර සමාජගත කිරීමට අවශ්‍ය වෙනවා. මිනිසුන් නොදන්නා කරුණු දැන ගැනීමටත් දන්නා කරුණු තවත් වඩා වර්ධනය කර ගැනීමත් සඳහා තමයි මෙම නාලිකාවේ යොදා ගන්න. ඉතින් අද මම පළවෙනි අර්ථකථනය සඳහා යොමුන පංචශීලය සුරකීමේ ආනිශංසය යටතේ පන්සිල් පද පහේ පළවෙනි අර්ථය ඇති පාණාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි කියන අර්ථය අපි ඒ රැකීමෙන් ලැබෙන ආනිශංසයත් ඔබ වෙත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. පන්සිල් රැකීම යනු ඉතා සාමාන්‍යගත හැම ආගමකම තිබෙන දෙයක්. ඒ අතරින් පළවෙනි ශික්ෂාපදය වෙන පාණාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි කියන්නේ මම පණ ඇති සතුන් මැරීමේ ශික්ෂාපදයේ සමාදන් වෙමි. මම පණ ඇති සතෙකු මැරීම කින් වැළකීම හා මැරීම සඳහා අනුබල දීමෙන් වැළකීම යන ශික්ෂාපදයටම අයත් වන අංගයක් වෙනවා. ඒ වෙනුවම කිසියම් සත්ත්ව ඝාතනය කිරීමට කරුණු පහක් සපුරාලිය යුතු බව බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළා. ඒ වගේම පණ ඇති සතෙකු වීම මැරීමට තැත් කිරීමට කිසියම් වූ කාරණාවක් යොදා ගැනීම, ඒ වගේම මරණ චේතනාව වද බන්ධනයට ලක් කිරීම, ඒ වගේම සතා ජීවිතයෙන් තොර කරවීම යන කරුණු පහ සම්පූර්ණ වූත් පමණක් ඕනෑම අයෙකුට පාණාතිපාතා වීරමණී සික්ඛාපදය කැඩීමට හේතුවක් වෙනවා. ඒ වගේම තමයි මෙම පාණාතිපාතය කිසියම් සතෙකුට දැඩි ලෙස තාඩන පීඩන ලක් කර ඔහුගේ ජීවිත තොර කිරීම පාපයක් වන අතර එයින් වැළකී සිටීමෙන් අපට ලැබෙන ආනිසංස මෙසේ කොට දක්වා තිබෙනවා. ආනිසංස විශාල ප්‍රමාණයක් ලැබෙනවා. කිසියම් සතෙකුට ලැබෙන වේදනාවක් ලබා දී අපේ ජීවිතය සතුටින් ගත කිරීමට හැකිවන්නේ නැහැ. ඒ කර්මය
කිසිදා හෝ ඔබගේ ඔබ පිටුපසින් පැමිණෙනවා. ඒම නිසා එම කටයුත්තෙන් වෙන් වී මෛත්‍රී චේතනාවෙන් යුතුව ජීවත් වීමෙන් එම සිකපදය සමාදන් වී එම් සිකපදයෙන් ලබා ගන්නා වූ ආනිසංසය ඔබගේ ජීවිතයට මතු ජීවිතයටත් බලපානු බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා. ඒ අතරින් මෙම සත්ත්ව ඝාතනයෙන් වැළකීමේ ආනිසංසය යටතේ ඔබට ලැබෙන ආනිසංස මෙසේ වේ. ආරෝහණ පරිණාම සම්පත්තියෙන් යුක්ත වීම. ආරෝහණ පරිණාම සම්පත්තියෙන් කියන්නේ අංගපසංග හා නිවැරදිව පිහිටිය යුතු කාරණා ඇත්තෙක් වීම. ඒ කියන්නේ ශරීරයේ උස සන්තන මහත ඒ වගේම ලස්සන පෙනුමක් ඇති වශයෙන් උත්පත්ති ලැබීමට හේතුවක් වෙනවා. ඒ වගේම තමයි ජව සම්පත්තියෙන් යුක්ත වීම. ජව සම්පත්තියෙන් යුක්ත වෙනවා මෙම සත්ත්ව ඝාතනයෙන් තොර වීමෙන්. ජව සම්පත්තිය කියන්නේ හිතා මනා වූ ශක්තියක් ඇති අයෙක් වෙනවා. ඒ වගේම තමයි මනාව පොළවේ පිහිටන පියවර ඇත්තෙකු වීම. ඒ කියන්නේ පොළව පියවර තැබුවහම සම්පූර්ණයෙන් පියවර මනාව පොළවේ පිහිටනවා. ඒ වගේම තමයි රන්වන් පාට සිරුරක් ඇත්තෙකු වීම. ඒ කියන්නේ මෛත්‍රියේ ආනිසංසයක් වශයෙන් සතුන් නොමැරීමෙන් තමන්ගේ ශරීර වර්ණය වැඩි වෙන බවයි අපමහා බෝසතාණන් පවසා ඇත්තේ. ඒ වගේම මුදුමලක් සිරුරක් ඇත්තෙකු වීම. ඒ කියන්නේ ඊට තද නොවුත් මොලොක් නොවුත් මෘදු ශරීරයක් ඇත්තෙකු වීමත් ලැබෙනවා. ඒ වගේම තමයි නිර්මල හා පිවිතුරු පැවතුම් ඇත්තෙකු වීම. නිර්මල හා පිවිතුරු පැවතුම් ඇත්තෙකු වීම සරලව නිදහස් කිසිම ප්‍රශ්න අඩු පිවිතුරු පැවතුම් ඇති ජීවිතයක් ගත කරන්න ලැබෙනවා. සූර වීර ගති ඇත්තෙකු වීම. ඒ කියන්නේ ඊතා වූ උසස් අන්නයට කළ නොහැකි දේවල් වීර ගති ඇත්තෙකු වීම සිදු වෙනවා. ඒ වගේම තමයි මහා බලවන්තයෙකු වීම. ඒ කියන්නේ මහා ශක්තිවන්තයෙක්. ඒ කියන්නේ ඔහුව නසාලීමට අමාරු මහා ශක්තියක් ඇති පුරුෂයෙකු බවට පත්වීම. ලෝක සත්වයා ප්‍රිය මනාප අයෙකු වීම. ඒක ලෝක සත්වයා හැමෝම ඔහුට ප්‍රිය කරනවා. ඔහුව ආදර්ශයට ගන්නවා. ඒ වගේම තමයි පහළ කළ දොස් ඇත්තෙකු වීම. පහළ කළ දොස් ඇත්තෙකු වීම. ඒ කියන්නේ දොස්. ඒ කියන්නේ පහළ කළ. ඒ කියන්නේ කිසියම් වූ දෝෂ සහිත සිතුවිලි ඇතිවීම පහළ වෙනවා. ඒ කියන්නේ එකකින් ඉවත් වෙනවා. නැතහොත් කෙනෙකු වීම. නෑ තැති නොගත් කෙනෙකු වීම. තැති නොගත් කෙනෙකු වීම කියන්නේ කේන්තිය, වෛරය, මෛත්‍රී පමණක් පැතිරිය හැක්කෙකු වීම. විනාශ කළ නොහැකි උතුමෙකු වීම. ඒ කියන්නේ කිසියම් සත්වයෙකුගේ ජීවිතය තොර කරන්න නැති අයට ඔහුගේ ආනිසංස වාරයක් වශයෙන් විනාශ කළ නොහැකි අයෙක් වීම. පරම උපක්‍රම වලින් අකල් මරණට පත් නොවීම. කිසියම් වූ බෙල වැළඳා ගැනීම, දී කිලීම ඇතුළු සියලුම අකල් මරණ වලට පත් නොවීමට ඒ හේතුවක් වෙනවා. සුරූපී පුද්ගලයෙකු වීම. ඒ කියන්නේ ඊටා අංගපසන ලස්සන ශරීරය ඇත්තෙකු වීම. මනහ සටහන් ඇත්තෙකු වීම. මනහ සටහන් කියන්නේ මතකයේ අපිට රැඳෙන මනා වූ ගති ලක්ෂණ ඇති අයෙකු වීම. අල්ප ආබාධ ඇත්තෙකු වීම. ඒ කියන්නේ ආබාධ වලින් අඩු බව. ඒ කියන්නේ ප්‍රශ්න ගැටලු ඇතිවීම අඩුවෙන් ඇත්තෙකු වීම. ශෝක නොකරන්නෙකු වීම. නිතරම ශෝකයෙන් දුකෙන් ජීවත් වෙන අයෙක් නොවෙන්න මෙම පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමින් සික්ඛපදේ නිසි ලෙස ආරක්ෂා කර යුතුයි. ප්‍රිය පුද්ගලයන්ගෙන් වෙන් වන්නට නොවීම. තමාගේ ප්‍රියයන් හා දිගු කාලීන වාසය කිරීමට මෙම පුණ්‍ය කර්මය හේතු වෙනවා. දීර්ඝායුෂ ලබන්නෙකු වීම. දීර්ඝ කාලයක් ඔබ ජීවත් වෙන්න ලැබෙනවා මෙම සත්ව ඝාතනයෙන් වැළකී සිටීමේ. මනාව පිහිටි අංගපසඟ ඇත්තෙකු වීම. ඒ කියන්නේ ශරීරයේ මනාව පිහිටා ඇත්තෙකු වීම.
කේලාම් කියා බිඳවිය නොහැකි පිරිවර සම්පත්තියක් ලැබීම. කේලාම් කියා බිඳවිය නොහැකි පිරිවර සම්පත්තියක් ලැබීම. මෙන්න මෙවැනි කාරණා තමයි පන්සිල් රැකීමෙන් ඔබට අපට සියලුම සත්වයාට මසුත් සසරටත් මෙම කාරණාව අදාළ වෙනවා. බුදුරජාණන් වහන්සේ අපගේ ජීවිතයේ ආර්ය මාර්ගයට ළඟා කර ගැනීමට අන්තකුත් දේශනා සිදු කර තිබෙනවා. අපි මේ ධර්මය මෙම අංග උපාංග තුලින් ධර්මය වඩා වර්ධනය කර ගැනීමට අපි හෙළ බෞද්ධ නාලිකාවෙන් යොමු වෙනවා. ඉතිරි ධර්ම කාරණා ටික අපි සාකච්ඡා කරන්න ඊළඟ කතාවාරයේ යොදා ගන්නවා. අදින්නාදානා වීරමණී සික්ඛාපදං සමාදියාමි කියන සික්ඛපදය ඔබලන්ට ආරක්ෂා කිරීමෙන් ලැබෙන ආනිසංස වාරය ගැන සඳහන් කිරීමට මා එය කතාවාරයක්සේ යොදා ගන්නවා. ඔබට තෙරුවන් සරණයි. ඊළඟ වීඩියෝක ලැබෙන තුරු මදක් රැඳී සිට ඉවසීමෙන් මෙම නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන ක්ලික් කරලා මෙම හෙළ නාලිකාව ඉදිරියට ගෙන යාමට ඔබට දායකත්වයක් දක්වන ලමින් මා කාරුණිකව ඉල්ලා සිටිනවා. තෙරුවන් සරණයි.